කාලම මහා සභාව වාර්ෂික මහා සභාව ලබන මාසෙ තියෙනවා. කට්ටිය දැනුවත්ද? මේකත් තුනිය වාර්ෂික වාර්තාව ලබන මාසෙ හදනවා. ගාන්ධාගාරකතුමා මුදල් වාර්තාව වාර්ෂික මුදල් වාර්තාව ලබන මාසයේ සභාවට ඉදිරිපත් කරන්න. ඈදිවිද? සභාව දැනුවත්ද? ඔව්. කියන්නේ ඉන්නකෝ යා සභාව දැනුවත්ද? ඔව්. මේ ලබන මාසෙ ඉඳන්වත් මේ ගොත ගන්න නැති එකෙක් දාමු මේක ඉස්සරහට යන්න ඕන නම්. අන්න ඒක හොඳයි. ඒක තමයි කිව්වේ. මෙහෙම පුළුවන්ද? 10ට පටන් ගන්නද 9ට පටන් ගන්න. අපි මේ කීයක් කරනවා කුලියක් කරලා ජීවත් වෙන මිනිස්සු. කොහොම සමිති කරන්නේ මේකේ? ආයේ සමිති කරනවා මට පැමිණීමේදී මොනවද දෙන්න ඕනේ? නැත්තම් මම එන්නේ මේකට. ආපෝ අදත් ඇවිල්ලා දර්ශනලක කාලා යන සමිතිය. ඔය පොර ගියපු තැනක හානවා. හරි මං වාඩි වෙලා. අන්න ඒක තමයි මම කිව්වේ. දර්ශනවා මේ ඔයා මාස භාගින් සමාජික මුදල් ගෙවලා නැහැ. මේ භාණ්ඩාගාරේ ඔක්කොම ඉස්. අන්න ඒකනේ මං සල්ලි ගෙවපු නැති නිසානේ අලුත් දෙයක් ඉගෙන ගන්න තමසලා. ඒකට මට වෙනම ගාණක් මේ සමිතියෙන් ගෙවන්න ඕනි. හරිද? කොහොම කරන්න ගියොත් මේ සමිතිය කරන්න බෑනේ. මේකේ විනයක් තියාගන්න ඕන. නෝනි සභාපතිතුමනි ඊගණක වශයෙන් මම කියන්නේ දාර්ශනික ලොජික් එක හරි. එයා සල්ලි නොගෙව නිසා අපේ පොතේ ණය පැත්ත ලස්සනට පේනවා. ඊයදිරට බලලු සාක්කි. අනේ පලයන් යන්න ඉදිරි සිංහ දීපු තේකෙත් සීනි නෑනේ. ඒක තමයි සභාපති මාමේ. අද මනිස් දුන්නේ නෑනේ. සීනි නම් අඩු වෙන එක හොඳයි. ලෙඩත් අඩු වෙනවනේ. අම්මේ ඔයාද සීනි පෙත බිව්වද? ගන්නපා මට සීනි නෑ. මට තියෙන්නේ ඩයබටිස්. සභාපතිතුමා අද කෑම දෙන්නේ නැද්ද? නමත් නෑ නේද? කෑම තියෙන්න බෑ. අද කෑම නෑ. ඩන්සන් සල්ලි දුන්නේ නෑ. අද දෙන්නේ බුලත් පිට විතරයි. දර්ශන වගේ අය සල්ලි ගෙවන්න නැතුව හිටියම බුලත් පිට දෙන එක ලොකු දෙයක්. සභාපතියා මට අපහාස කරා. මට මේකට වන්දියක් ඕන රුපියල් 1000ක්. නැත්තම් මේ සමිතිය නම වෙනස් කරලා මම ගම පුරාම කියන මේ හිස් කාලම කියලා. ඒ යෝජනාව මම ස්ථිර කරමි. enemy spotted ඉවස්තාවට අනුව අතින් හරි සල්ලි දෙන්න වෙනවා. අතින්නේ මම දෙන්නේ සාක්කුවේ. තාත්තලුස්සුලාට මම ලොස් නෑ. මෙන්න දාවේ. දැක්කනේ මෙන්න දා. හැමදාම සල්ලි ගෙවපු මූල් වෙනවා. නොගෙවපු මං මෙන්න 1000 ගත්තා. දෙකම් තුමිය ලියාගන්න. සල්ලි නොගෙවපු දාර්ශන දිනු කියලා. අපි දුන්නේ දර්ශනට මංගලත්තිකාරමක්. මම මේක ලියාගත්තේ එහෙමයි. මොකක්? මංගලත්තිකාරමක්? ආන්න හරි දර්ශන මේ සමිතියේ යෝජනා ස්ථීර වෙලා තියෙනවා. වැඩියෙන්ම සද්ද දාන කෙනාට සමිතියේ වැඩිහිටිම තනිකඩ කාන්තාව කසාද බඳලා දෙන්න. යෝජනා ස්ථිර වුණා නම් මම ක්‍රියාත්මක කරන්නම් වෙනවා. අනේ මගේ දෙයියා මම අවුරුදු 30ක් යනකම් බලා හිටියේ මගේ කුමාරයා